ආයුබෝවන් අද කතාබහට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ටිකක් ගැඹුරට යන්න හදන්නේ හුද දිනෙකට ප්‍රයෝජනවත් වන මාතෘකාවක් ගැන. ඒ තමයි ඉගෙනුම් සැලැස්මක්. අපි කොහොමද ඉගෙන ගන්න දේවල් හරියටම සැලසුම් කරලා වඩා ඵලදායීව ඒ වැඩේ කරගන්න කියන එක. මේකට අපිට සාර්ථක ඉගෙනුම් සැලැස්මක් කියන මූලාශයත් උදව් වෙනවා. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම හොඳ මාතෘකාවක්. පැහැදිලි සැලැස්මක්, ඒ කියන්නේ රෝඩ් මැප් එකක් වඩේ තියෙන එක ඉගෙන ගන්නකොට අවධානය තියාගන්න කාලේ නාස්ති නොවි කළමනාකරණය කරගන්න අත්‍යවශ්‍යයි නේද? අපි බලමු මේ මූලාශ්‍රයේ කියන දේවල් ටිකක් විස්තරාත්මකව. එහෙනම් මුලින්ම කතා කරමු ඇයි ඇත්තටම මේ වගේ ඉගෙනුම් සැලැස්මක් ඕන වෙන්නේ? නිකන් පාඩම් කරන්න පටන් ගත්තම මදිද? මූලාශ්‍රයේත් කියනවනේ මේක ඵලදායී කියලා. ඔව්. ඒකෙදි ප්‍රධානම දේ තමයි අර සැලැස්මක් තියෙනකොට අපි ඉගෙන ගන්න වෙන් කරන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන එක. මොකද මොනවද කරන්න ඕන, කවදාද කරන්න ඕන කියලා පැහැදිලි අදහසක් ඔළුවේ තියෙනෝනේ. හරි. අනික තමයි අර පාරෙන් පිට පනින්න එක අඩු වෙනවා. එහෙම හිත දුවන්නේ නැහැ. ඒ කියන්නේ අර අතරවංග වෙන එකක් නෑ වගේ හැඟීමක් එනවා කියන එකද? හරියටම. ඔව්. ඉලක්ක පැහැදිලිනේ. එතකොට අපි දන්නෝ කොතනද ඉන්නේ, කොහාටද යන්න ඕනේ කියලා. ඒක අර මානසික පීඩනයට ටිකක් හරි උදව්වක්. හරි. එතකොට කොහොමද මේ වගේ සැලැස්මක් හරියට හදාගන්නේ? මූලාශ්‍රයේ ඒකට පියවර එහෙම කියනව නේද? ඔව් පැහැදිලි පියවර කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි අර ඉගෙනුම් ඉලක්ක මොනවද කියලා හරියටම තේරුම් ගන්න එක. මම මේකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉලක්ක තීරණය කරන එක. ඊළඟට ඒ ඉලක්ක වලට යන්න කොච්චර කාලයක් ඕනද කියලා හිතලා ඒ කාලය වෙන් කරගන්න එක. දවසට, සතියට, මාසෙට වෙන්න පුළුවන්. විභාග වගේ විශේෂ දේවල් තියෙනවා නම් මේ දිනයන් දාගන්න එක ගැනත් කියලා තිබුණා මම දැක්කා. අනිවාර්යයෙන්ම ඒක හරිම වැදගත්. අර විභාග, ඇසයින්මන්ට් දෙන දවස් වගේ ඒවා දින දර්ශනය ලකුණු කරගත්තම ඒවට කලින් ඉඳන් ලෑස්ති වෙන්න පුළුවන්. මඟ ඇරෙන්නේ නැහැ. ඒ වගේම තමයි විෂන් කිහිපයක් තියෙනවනම් ඒ හැම එකකටම හරියට කාලය බෙදෙන එක. නැත්තම් එකකට විතරක් බර වෙන්න පුළුවන්. හරි. ඒ පියවර ටික. අපි ඉතින් ඔය සැලසුම් හැදුවට හරියටම ක්‍රියාත්මක කරන්නත් ඕනේ නේ. එතනදී ප්‍රායෝගිකව වැදගත් වෙන උපදෙසුත් ඇති නේද? ඇත්ත. සැලැස්ම කඩදාසියට විතරක් සීමා වෙලා බෑනේ. මූලාශ්‍රය කියනවා අර කරන්න තියෙන වැඩවලට ප්‍රමුඛතාවය දෙන්න කියලා. ප්‍රමුඛතාවය. ඔව්. ඒ කියන්නේ වැදගත්ම දේවල් මුලින් කරන එක. ටිකක් අඩු වැදගත් ඒවා පස්සට දාන්න පුරාණ. අනික මේක නම් ගොඩක් දෙනෙක්ට මග ඇරෙන දෙයක්. අර විවේකයට කාලය වෙන් කරන එක. ඒක නම් ඇත්ත. ටිකටම වැඩ කරගෙන යන්න බෑනේ, මාසි වෙනෝනේ. හරියටම මොලේටත් පොඩි විවේකයක් ඕනේ. දිගටම ફોකස් එකේ ඉන්න ඒක උදම් වෙනවා. තව දෙයක් තමයි අර ඉගෙන ගත්ත දේවල් නිකම් අමතක වෙලා යන්න දෙන්නේ නැතුව ආයෙමත් මතක් කරන්න. ඒ කියන්නේ සමාලෝචනය කරන්න කාලය වෙන් කරන එක. මතහවුරු වෙන්නේ. ටික දවසකින් ආයෙ බැලලා නැත්තම් අමතක වෙලා යනවනේ. හරි. දැන් අපි සැලැස්ම හැදුවා කියමුකෝ. මේ ඔක්කොම කාරණාත් හිතේ තියාගෙන ඊළඟට එන අභියෝගය තමයි ඒක දිගටම කරගෙන යන එක. එතනදී මොනවද වැදගත්? ඔව්, ඒක තමයි අමාරුම හරිය සමහර විට. සැලැස්මට අනුව වැඩ කිරීමේ විනය තමයි එකක්. ඒත් ඒ වගේම වැදගත් අර නම්‍යශීලී වෙන එක. නම්‍යශීලී වෙනවා කියන්නේ මුලින් හදපු එක වෙනස් කරන එකද? ඔව්, අවශ්‍ය නම් පොඩි පොඩි වෙනස්කම් කරන එක. හැමදාම එකම විදියට වැඩ කරන්න බැරි වෙන්න පුළුවන් නේද? බාධා එන්න පුළුවන්, හදිසි වැඩ එන්න පුළුවන්. එහෙම වෙලාවට අර සැලැස්ම අකුරටම කරන්න ඕන කියලා හිතන්නේ නැතුව තත්වෙට ගැලපෙන්න පොඩ්ඩක් වෙනස් කරන්න බය වෙන්න හොඳ නෑ. ඒ කියන්නේ සැලැස්ම කියන්නේ හිරගයක් නෙවෙයි, මඟ පෙන්වීමක් විතරයි. හරියටම. ඒ වගේම මූලාශ්‍රය කියනවා අර තමන්ගේ ප්‍රගතිය ගැන සටහනක් තියාගන්න එකත් හොඳයි කියලා. කොච්චර දුරක් ඇවිද්ද මොනවද කරලා තියෙන්නේ කියලා දකිනකොට දිගටම වැඩේ කරන්න පොඩි මොටිවේෂන් එකක් එනවා. හරිම වැදගත් කරුණු ටිකක්. එනම අද අපි කතා කළේ ඉගෙනුම් සැලැස්ම කියන්නේ මොකක්ද? ඒකේ වැදගත්කම, හදාගන්න පියවර, ඒකට උදව් වෙන ප්‍රායෝගික උපදෙස් සහ ඒක දිගටම කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන. අර පැහැදිලි ඉලක්ක, කාලය වෙන් කිරීම, විවේකය, සමාලෝචනය සහ නම්ශීලී බව තමයි ප්‍රධානම දේවල්. ඔව්, අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරන්නම්. අපි මේ කතා කරපු විදිහට සැලසුම් කරන එක විභාගවලට, පාඩම් වැඩවලට විතරද අදාළ? එහෙම නැතුව ජීවිතේ අපි අලුතෙන් ඉගෙන ගන්න ඕනම දෙයක්. ඒක භාෂාවක් වෙන්න පුළුවන්, මොකක් හරි ස්කිල් එකක් වෙන්න පුළුවන්, විනෝදාංශයක් වෙන්න පුළුවන්. ඒ දේවල් වලටත් මේ ක්‍රමය පාවිච්චි කරන්න බැරිද? ඒ ගැනත් හිතලා බලන්න පුළුවන් නේද?